දරුවනේ බඹසර සීලයේ සමාදන් වෙලා රකින්න කෙනාට ගොඩාක් ආනිසංස ලැබෙනවා. පළවෙනි එක බොහෝ ජනයාට ප්‍රියමනාප කෙනෙක් වෙනවා. බඹසර සීල් සමාදන් වෙලා සුරකින්න කෙනා මේ ජීවිතේදීම බොහෝ දිනකට ප්‍රිය වෙනවා. එයාව දකින්න අනිත් අය කැමතියි. එයාව දකිනකොට අනිත් අයගේ හිත පිනා යනවා. ඒ පිනා යන කාන්තිමත් ආනුභාව සම්පන්න ස්වභාවය බඹසර සීලය නිසා උපදිනවා. බඹසර සීල් සමාදන් වෙලා ආරක්ෂා කරන කෙනාට කාන්තිමත් වූ ප්‍රභාස්වර සිරුරක් ලැබෙනවා. දෙවෙනි ආනිසංසය. ප්‍රභාස්වරයි ඒ සිරුර. ඒ සිරුර කාන්තියෙන් බබලනවා. අනිත් අය අතරේ එයාගේ ශරීර කාන්තිය කැපී පෙනෙනවා. තේජාන්විත බවක් එයාට උපදිනවා. බඹසර සිරුර රැක්කොත් ලැබෙන ආනිසංස. බඹසර තේජස නිසා සතුරු පාර්ශවවල බල හීන වන්නේය. Tamanට සතුරු පාර්ශව ඉන්නවනේ ඒ සතුරු පාර්ශවවලට සතුරුකම් කරගන්න බැරි විදිහට බල හීන වෙලා යනවා බඹසර ආනුභාවයට. බඹසර සීලයේ රකින්න කෙනාට ලැබෙන හතරවෙනි ආනිසංසය සුවසේ නිින්ද යනවා. පස්වෙනි ආනිසංසය සුවසේ අවදි වෙනවා. කෙනෙකුට සුවසේ නිින්ද යනවා නම් සුවසේම අවදි වෙනවා නම් දරුවනේ ඒකත් මහා වටින්නේ නැද්ද? කොච්චර වටින එකක්ද? සනීපෙට නිින්ද ගිහිල්ලා සනීපෙට හැරෙන එක. ඊළඟ කාරණේ තමයි විසරද බව උපදිනවා. ඕන පිරිසක් මැද්දට බයක් තැති ගැනීමක් නැතුව විසරද වෙන්න පුළුවන්. ඊළඟට බඹසර සීල සුරකින්න කෙනා බඹසරේ ආනුභාවයෙන් බඹසරේ බලයෙන් එයාට සසර ගමනේ ස්ත්‍රී ජීවිත ලැබෙන්නේ. ස්ත්‍රියක් වෙන්නේ. පුරුෂ භාවයම ආරක්ෂා වෙනවා. දැන් අපි ගමු මේ ජීවිතේ යම් ස්ත්‍රියක් බඹසර සීල් සමාදන් වෙනවා නම් ඒ බඹසර සීලේ ආනුභාවයෙන් එයාට සසර ගමනේ පුරුෂ ජීවිත ලැබෙනවා. ස්ත්‍රී භාවය නැති වෙලා යනවා. ඊළඟට බඹසර සීල් සමාදන් වෙලා සුරකින්න කෙනා කවදාවත් නපුංසකයෙක් ලෙස උපදින්නේ. ලිංග විපර්යාස වලට ලක් වෙලා නපුංසකයෝ විදිහට උපදින්නේ. බඹසර ආනිසංස. ඊළඟට පුරුෂයෙක් වෙනවා කියනවා සැබෑම පුරුෂ ලක්ෂණ ඇති ශක්තිමත් සිතකය ඇති පුරුෂයෙක් ලෙසම උපදිනවා. පුරුෂයෙක් කිව්වට අර ගෑනු ගති තියෙන පුරුෂයෝ නෙවෙයි. හොඳ පුරුෂ පරාක්‍රමයේ තියෙන ශක්තිමත් හිතක් තියෙන ශක්තිමත් කයක් තියෙන. Tamanට හොඳ තද තීරණවල ඉන්න පුළුවන් ශක්ති සම්පන්න පුරුෂයෙක් බවට පත් වෙලා උපදිනවා. පුරුෂ ලක්ෂණ වලින් සහිතව. ඊළඟට